ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැයත් එක්ක. දැන් 7 වෙනි පැයෙන් අපි කතා කරන්න හදන්නේ විශේෂිත දෙයක් පිළිබඳව. දැන් උත්සව සමයත් එළඹෙනවා ඉදිරියේදී. උත්සව කාලෙත් එක්ක ඔබේ මතකය නැත්නම් ඔබට වඩාත් සමීප තැනක් බවට මේ අකුරු තුනපත් වෙනවා. අකුරු තුනක් කිව්වහම CIB කිව්වහම මේ අකුරු තුනම ඔබට හොඳටම ප්‍රමාණවත්. මේ ආයතනයේ පිළිබඳ දැනුවත් වෙන උත්සව සමය කිව්වහම තවත් සමීපයි. අලුත් වෙන්න වෙනස් වෙන්න අලුත් ඇඳුම් ගන්න ඔබ යන තැනක් බවට CIB ආයතනයපත් වෙනවා. දැන් CIB ආයතනයේ නමත් ටිකක් වෙනස් වෙලා CIB Holdings කියලා තමයි දැන් හඳුන්වන්නේ. ඉතින් ඒ හින්දාම මේ විශේෂීත්වයේ එක්කම අපි අද දවසේ කතා කරන්න හිතුවා CIB ආයතනයේ පිළිබඳව. ඔබට සමීප තැනක් අඩු මිලට ඔබට අවශ්‍ය ඕනෙම දෙයක් දැන් ගන්න හැකියාව තියෙනවා CIB වෙත පිවිසුනොත්. ඉතින් මේ හින්දාම අපි හිතුවා ඒ පිළිබඳව කතා කරන්න. අපි ආරාධනා කළා CIB ආයතනයේ නියෝජනය කරමින් CIB Holdings නියෝජනය කරමින් එහි විධායක නොවන අධ්‍යක්ෂතුමන් VK ජයවර්ධන මහත්මයාට අපි ආරාධනා කළා. සුබ උදෑසනක්. සුබ උදෑසන අජිත්. හොඳයි. ජයවර්ධන මහත්තයා දැන් CIB කිව්වහම අයි අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. මේ අකුරු තුන අර ජනතාවගේ එක්තරා ආකාරයකට හද ගැහෙන රාවයක් බවටත් පත් වෙලා තියෙනවා. ඕනෙම ටවුන් එකක නගරයක CIB කියන මේ අකුරු තුන බොහොම පැහැදිලිව සෑහෙන ඉහළින් දකින්න පුළුවන්. මේ විශේෂත්වයත් එක්කම CIB ජාලය පිළිබඳව අපි පොඩ්ඩක් දැනුවත් වෙන්න හිතුවා. මේ විධායක නොවන අධ්‍යක්ෂතුමා මේ දැන් CIB ආයතනය ආරම්භ වෙන්නේ කොහොමද? ඉතිහාසය කොහොමද? සහ CIB ආයතනය පිළිබඳව පොඩ්ඩක් අපි හැඳින්නුවොත්. ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා 7 වෙනි පැයට CIB ආයතනයෙන් අපිට ආරාධනා කිරීම ගැන. මේක විශාල කතන්දරයක්. නජිත් දැන් ඔබ පැහැදිලි කරපු ආකාරයට CIB ජාලයක් මම හිතන්නේ අපේ මාසයේ උත්සවාකාරයෙන් CIB හෝල්ඩින් සමාගම ජනගත කළා. ඔබ දන්නවා CIB ආයතනයේ අවුරුදු කීයක් ඇති කියලාද ඔබ හිතන්නේ? අවුරුදු 50කට වැඩි නේද? නෑ 50කට තාම නැහැ. එහෙම හිතනවා නම් ගොඩක් වටිනා අවුරුදු 50කට වැඩි නම් අපි ඇත්තටම 50ට ළඟාම ඉන්න අවුරුදු 48ක්. මේ ධර්ණීය තලයේ මම ඒක කිව්වේ අපේ අම්මලා තාත්තලටත් ඔය නම හොඳට හුරු පුරුදුයි. එහෙනම් ගොඩක් වටිනවා. දැන් ලංකාව ධර්ණීය තලයේ ගත්තොත් අපි කතා කරන්නේ නජිත් වර්ග සතුන් 25332ක් ගැන. එතකොට මේ ආයතනයක් හැටියට ලංකාව තුළ ප්‍රචලිත වෙනවා, ලංකාව තුළ ජනගත වෙනවා. මම මේ ජනගත කියන වචනේ පාවිච්චි කරේ ඒක ලේසි කාර්යයක් නෙමෙයි. හැබැයි මේක අවුරුදු දැන් ඔබත්ගේ දන්න ප්‍රමාණය CIB කියලා ඇහුවම මිනිස්සුන්ගේ හදවත්වල තියෙනවා CIB කියලා ආයතනයක් තියෙනවා. නමුත් වර්තමානයේ අපේකම තියෙනවා කියලා හිතනවා. හේතුව අතන අපි අපේකමත් එක්ක යන්නේ. හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔබත් එක්ක පොඩ්ඩක් කර ලඝු කරන්න උත්සාහ කළා බඩු අඩුවට ගන්න, මෙලදී ගන්න. CIB shopping centers තමයි කෙනෙක්ට ඔළුවට නැගෙන්නේ. ඒක කිසි වරදක් නැහැ. හැබැයි අද CIB ජාලය ගත්තාම මේක ව්‍යාප්ත වෙලා තියෙන සීමාව ගත්තොත් සමහරට නජිත් ඔබටත් විශ්වාස කරගන්න බැරුව හිටියේ. නමුත් මට මේක කියන්නට අවශ්‍යයි 1977 නුවරින් ඊටාම පොඩි මිනිසෙක් නුවර කියන්නේ අපේ අගනගරය වගේමයි අගනගරේ නොවුනත් හිස්ටරි එකක් සංස්කෘතියක් තියෙන සભ્યත්වයක් තියෙන ශ්‍රී ලාංකික බොහොම ස්ථාවර වැදගත් පවුලකින් පැවැත්වෙන පුද්ගලයෙක්. හැබැයි බස් එකේ නැගලා කොළඹට එනවා. 1977 ජූලි මාසේ දවසක වෙන්නේ නැති කොළඹට එන්නේ නැත්තේ. හැබැයි 1977 ජූලි මාසේ 20 වෙනිදා මං ඉපදෙන්නේ 21 මේ කියන්නේ ජූලි මාසේ 20 මට ගොඩක් කිට්ටුයි. 20 වෙනිදා නුගේගොඩ ආරම්භ කරනවා විජය පොඩි shopping center එකක් අරන් කරන විජය සාරි සෙන්ටර් විජය ඔක්ෂන් හවුස් ආකාරයේ පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ 1977 ජූලි 20 පටන් ගත්ත ආයතනය තමයි අද CIB Holdings දක්වා මේ ඇවිල්ලා තියෙන්නේ. විජය කියන නමත් තමයි ඒක තමයි විජය සාරි සෙන්ටර් කියලා පටන් ගන්නවා. ඔහු කවුරුත් නෙමෙයි විජය සුන්දර. අද රටේ කවුරුත් ප්‍රසිද්ධ දේශමාන්‍ය වණික්පති අපි කවුරුත් දන්න ඒ සරල මිනිසා සභාපතිතුමා KRG දේශපාලන KRG විජේසුන්දර මහත්මයා. ඔහුට අද අවුරුදු 70ක් වෙනවා. ඔහුගේ ජීවිතයෙන් 3න් 2ක් ව්‍යාපාරය හා සම්බන්ධයි. ඔහු ගොඩනගපු ව්‍යාපාරය තමයි අද මේ වර්ෂ 50ක් තිස්සේ එන්නේ. ඒක හෙරිටේජ් එකක්. ඒක පුරාවෘත්තයක්. ඒක විශාල කතාවක්. ලාංකික ඉතිහාසය තුළ ලංකාවේ ව්‍යාපාරයක් ගැන කතා කරනවා නම් CIB ගැන කතා නොකර ඉන්නටම බැරි වෙනවා. ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙක් අද ඇවිල්ලා තියෙන දුර. ඒකට හේතු වෙච්ච දේවල් ඇයි මේ ව්‍යාපාරයක් මෙහෙම දියුන්නේ අද කොහොමද ජනගත වෙලා තියෙන්නේ අපි පසුවට කතා කරන අතර ඔබ අහපු ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්න අවශ්‍යයි ව්‍යාපාර ජාලය ගැන.
CIB shopping centers කියලා පටන් අරගෙන අද යද්දී ඔබ දන්නවා මම කෙටියෙන් අපේ කාල වේලාව මැනේජ් කරන්න ඕන නිසා මම කියන්නම් නජිත් මේක ලංකාව පුරාම අපි පළාත් 9 පළාත් 7ක ඉන්නවා. දිස්ත්‍රික්ක 24කින් මම හිතන්නේ 20ක 22ක වගේ අපි ඉන්නවා. අපිට CIB shopping centers අර ස්ටෝර්ස් කියලා කියන්නේ ටෙක්ස්ටයිල් ස්ටෝර් එක කියන්නේ වර්ග අඩි 20000ට එහා පැත්ත 40000 අතර පැවතුණු මේ හැම නගරකම අනුරාධපුරය, කඳුරුවෙල, බණ්ඩාරවෙල ඔබ කිව්වා වගේ නම් කරන්න කුලියාපිටිය, හලාවත, මීගමු, හොරණ කොහෙද කියන්නේ? තවත් කියන්නේ රත්නපුරය, මහරගම ඔබ කියන ඕන තැනක අපි හැමතැනම අපි ඉන්නේ. ඒතකොට මේ වගේ ව්‍යාපාර ජාලයක් එක්ක තමයි CIB shopping centers වගේ. හැබැයි පහුකාලීනව මෙය විජය සමු ව්‍යාපාරය කියලා තියෙනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව මේක වර්ධනය වෙන්න ගන්නවා. එතකොට CIB garments කියන ආයතනය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඔබ දන්නවා අදට අපිට garment factories 4ක් තියෙනවා. ඊට අමතරව ලංකාවේ එකම ආයතනය ලංකාවේ දේශීය එකම ආයතනය අපිට වෙළඳ කලාපයක් තියෙනවා. CIB ගොඩපොළවත්තේ තියෙන ආයෝජන කලාපයක් අපේ. CIB වතන අක්කර 4ක විතර ප්‍රමාණයක අපි ආයතන කිහිපයක් දැන් පවත්වාගෙන මෙයා කරලා තියෙනවා. CIB garments තියෙනවා. ඔය CIB garments වලට අමතරව ඔබ garments කියලා ගත්තාම මෙතන තියෙන්නේ garment factories වලට එහාගේ අපිට embroidery plant එකක් වෙනම තියෙනවා. printing වෙනම තියෙනවා. ඊට පස්සේ අපිට sub ඒ garment වලට සම්බන්ධව තව අපිත් එක්ක සම්බන්ධ වෙන මම හිතන්නේ වක්‍රව 20000ක් විතර ජනතාවක් ජීවත් වෙන ප්‍රමාණය ෆැක්ටරි 100ක් 50කට විතර සබ් කොන්ට්‍රැක්ට් දෙනවා ඒ CIB garments ආයතන. බලන්න ඒකේ පුළුල් වෙලා තියෙන ප්‍රමාණය. මේක ලාංකික ජනතාව දන්නේ නැත්නම් මේ අවස්ථාවක් කරගන්න මම පැහැදිලි කරනවා. ඒකම තියෙනවා දැන් වැස්සට අපිට අවශ්‍යනේ මොකද්ද නජි? කුඩයක්. ඔව්. ලංකාවේ අපි දැනට මාකට් එකේ දෙකොල්ලක් ඉන්නවා. අපි දෙවනි ස්ථානයේ ඉන්නවා. සේරට. අපේ රට අපිට ආවෙන අපේම දෙයක් සේරට අම්බ්‍රෙල්ලා. ඒත් අපේ කුඩ නිෂ්පාදන සමාගම් අතරම දෙකක් තියෙනවා. රයිට්. එතකොට ඒ කුඩ සමාගම ඒ මැනුෆැක්චරින් පැත්තට. එතකොට අපේ ගාමන්ට්ස් තියෙනවා මේක තියෙනවා shopping centers තියෙනවා. ඒතර වර්තමානයේ ඔය දියුණුවත් එක්ක අපි එනවා හෝටල් ක්ෂේත්‍රයට. හෝටල් ක්ෂේත්‍රය කිව්වම ඔබ පුදුම හිතේ ඔබ දන්නේ අදට ලෝකේ best mountain resort එක හිමි අපිට. ඔබ ගිහිලා YouTube එකේ ගහලා බලන්න ආරණ්‍ය nature resort. 2023 වර්ෂෙත් 24 වර්ෂෙත් අපි තමයි ලෝකේ හොඳම nature resort ආයතනයට සම්මාන ලබන්නේ. හොඳම වෙල්නස් එක හනිමුන් එකට යනවා නම් හොඳම තැන. හැබැයි පොඩක් ගාන වැඩි. සාමාන්‍යයෙන් ඩොලර් 200ක් විතර වෙනවා රාත්‍රියකට. එච්චර අපේ රටේ ආර්ථිකයට දායක වෙනවා ඒ අපේ හෝටල් පද්ධතිය. ඊට පස්සේ මෑත කාලේ සභාපතිතුමාට ඕනලා තිබුණා මිනිස්සුන්ට හොඳ දෙයක් කන්න දෙන්න, එළවලුවක් හොඳ දෙයක් දෙන්න. අපි vegetable processing company එකක් පටන් අරන් තියෙනවා. Sibro කියලා බ්‍රෑන්ඩ් එකකින් දැන් මාකට් එකට අපි දැන් මාස 6ක වගේ පටන් ගත්තේ. ඒකේ විශාල ආයෝජනයක් කළා අපේ මේ ජායල පැත්තේ පිහිටලා තියෙනවා සමාගම. ඒකේ නැවුම් එළවලු ගෙනල්ලා පිරිසිදු කළා. දැන් කැරට් එකම ගත්තා ඔබට එන්නේ මඩත් එක්කනේ. අපි ගායනවා රත්තරන් පාට තියෙනවා. හරි. නෝනට ඕක කිසි කරදරයක් නැහැ ගෙනිහිල්ලා කපලා ගන්න. ඒ vegetable processing company එකක් වෙනම යනවා. ඊට අමතරව අපි කුඩා වර්ග අඩි 3000 4000ක් වෙන Sibmart කියලා ඔබට අවශ්‍ය අර convenience shop කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. convenience shop කියන්නේ ඔබට එතෙන්ට ගියාට පස්සේ ඕන දෙයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ FMCG fast moving goods items කියලා තියෙන ඔය ඔබට ගන්න ඔය පොඩි සුපර් මාකට් එකට ගියාම ගන්න තියෙන සියලුම දේවල් වෙන්න ව්‍යාපාරය ගන්න හිතුනොත් ඒක ගන්න පුළුවන්. එතකොට ඒක Sibmart කියලා ඒ ආයතනේ දැන් ලංකා එක ආයතනයක් පටන් ගත්ත එක ඉතාම හොඳට තිබුණා. ඊ අපේ බෝඩ් මීටින් එක තිබුණා. ප්‍රදේශය කොහෙද? ප්‍රදේශය එක තියෙන්නේ කඳානේ. ඒ එතනින් තමයි පටන් ගන්න. ඊ අපේ බෝඩ් මීටින් තිබුණා. අපි අපේ ව්‍යාපෘතියක් හැටියට ඒක මේ අවුරුද්දේ තව ආයතන 5ක් හෝ 6ක් අපි වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට ඒ පැත්ත. ඊට පස්සේ තව ආයතන තියෙනවා කර්ටන්. දැන් ඔබට කර්ටන් දාගන්න ඕන CIB කර්ටන් ආයතන. මේ වගේ ආයතන කීයක් තියෙනවද දන්නවද විසිරිච්ච හැටියට? ඊළඟට අමතකම වෙන්නේ ඉස්සලා කියන ටෙක් මාර්ට් ආයතනේ. ගාමන්ට්ස් වලට ඕනේ ඉදි කට්ටේ ඉඳලා මැෂින් එක වෙනකන් අපි ගාව තියෙන ඒක නම් විශාල ආයතනයක්. ඒ ආයතනය මම හිතන්නේ පහුගිය කාලේ අපි ඔය කාන්තා ව්‍යවසායකයින්ට දැන් ඉදිරියට RDB බැංකුවත් එක්ක ඔබ ව්‍යවසායකයෙක් නම් මේක අහගෙන ඉන්න ඔබට අවශ්‍ය නම් පොඩි මැෂින් දෙකකින් පටන් ගන්න RDB බැංකුවත් එක්ක සම්බන්ධ වෙලා
අපි පහසුගේමේ ක්‍රමයට දෙන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා ටෙක්මාට් ආයතනය. ඒ කියන්නේ ඉදිකට්ටෙත් ගන්න පුළුවන්, මැෂින් එකෙන් ගන්න පුළුවන්. ඔබට ව්‍යවසායකෙක් වෙලා ඔබ අපිව අමතන්න ඔබට ඒ පිළිබඳ විස්තරයක් දැනගන්න. ආයතන 16ක් තියෙනවා. 15ක් තියෙනවා. මේක ලොකුයි. මේ සියලු දේවල් අහගෙන හිටියාම මට හිතුණ එකම දේ තමයි ජයවර්ධන මහත්මයා මේ හැමදේම පටන් ගන්න යන සාරි සෙන්ටර් එකකින්. දැන් සාරි සෙන්ටර් එකක් ගිය දුරක් කියලා එක පැත්තකින් හිතෙනවා. මේ මෙච්චර දියුණු වෙන්න සහ විශේෂයෙන්ම මෙච්චර විශේෂීකරණය වෙන්න මොකක්ද රහස ඇත්තටම? නජිත් ඔබ මේ සාකච්ඡාවේ අපිට අපි ගැන ලොකු කතා කියන්නට පුළුවන්. හැමෝම දන්නවා. හැබැයි ඇයි මෙච්චර ව්‍යාපාර ඇතිනේ? අන්න ඒක තමයි සමාජගත වෙන්නේ. CIB කියලා හෝල්ඩින් සමාගමක් අද ඇති වෙන්නේ අවුරුදු 48කට පස්සේ. නිකන් හෝල්ඩින් සමාගමක් වෙන්නේ නැහැ. ආයතන 16ක ජාලයක්. ඔබ දන්නවද අපි අපේ රටේ අපේ දේශීයත්වය රකින්න ඊළඟට අපි කොච්චර අපේ ආණ්ඩුවක් හැටියට ආණ්ඩුව ගෙනියන්න අපි කොච්චර ටැක්ස් වැට් මේවා කොච්චර ප්‍රමාණයක් අපේ ආණ්ඩුවට ගෙවනවද කියලා. අද අපි ආණ්ඩුව රකිනවා. ජනතාව රකිනවා. මේ අපි ගෙවන බදු මං හිතන්නේ අපි එකේ නැත්තම් දෙකේ නැත්තම් තුනේ ඊටාම ඉහළ තත්ත්වයක ඉන්නවා. අපි බදු ගෙවන හරියට ගෙවන පිළිවෙලට ගෙවන ආයතනය. ඒක කවුරුත් දන්නේ නැහැ. ඒක මං ඊළඟ පඩි වලින් ගත්තොත් පඩි කොච්චර මං කෝටි ප්‍රමාණය කියන්නේ නැහැ. ඒක අර නිකන් හරි නෑ නිසා. හැබැයි ඒක ඔබට හිතා ගන්නවත් බැරි ජනතාවකට සාමාන්‍යයෙන් 3000කට අධික සේවක පිරිසට ඩිරෙක්ට් වක්‍රව තව දෙනවා. අපි සියලුම ස්ටැටියුටරි ඩියුස් කියලා කියන්නේ EPF, ETF ගැටි මේ සියල්ලම ක්‍රමානුකූල කරලා මේක මේ පිළිවෙලට අරගෙන යනවා. දැන් ඔබ අහපු ප්‍රශ්නෙට මේවා ලංකාවට දායක වෙනවා, ආර්ථිකයට දායක වෙනවා අපි බදු ගෙවීම් වලින්. අනිත් පැත්තෙන් ජනතාවට සේවයක් සලසනවා. ඊට පස්සේ අපි සබ් කොන්ට්‍රැක්ට් මාර්ගයෙන් අර ඩිරෙක්ට් නැතුව මෙයා වෙන කට්ටියට කියන්නේ අපිට සම්බන්ධ වෙන්නේ නැති කට්ටියට කියන්නේ කෙලින් ඩිරෙක්ට් සම්බන්ධ නැතුව තව ව්‍යවසායකයන්ට උදව් කරන මේ සියලු ජාලය ගෙනියන්න පුළුවන් උනේ මේක තිබිච්ච සංස්කෘතියත් එක්ක. මේ සංස්කෘතිය බිහි කළේ ගරු සභාපතිතුමා. ඔහුට තිබුණේ පළවෙනි මම දැක්ක මම ගොඩක් ආයතන වල වැඩ කරලා තියෙනවා. ඔබ දන්නා මම ගොඩක් මාධ්‍ය වල කතා කරනවා. මම දැක්ක එකම පුද්ගලයා මේ පුංචි මිනිසා. බෞද්ධ සංස්කෘතිය තුළ පුංචි කාලේ ඉඳලා හැදුනේ. මඩියේ පඤ්ඤාසිය හාමුදුරුවෝ, ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කවදක්වත් මත්පැනක් පාවිච්චි කළා නෑ ඔහු. ඔහු සිගරට් එකක් බීලා නෑ. මස් මාළු අදට කන්නේත් නෑ. විශ්වාස කරනවා. එක ක්ලබ් එකකට අඩිය තියලා නෑ. බෞද්ධ සංස්කෘතියයි, ව්‍යාපාරයයි, ගෙදරයි, බිරිඳයි, ළමයි. කාටත් පාඩම. අපි කාටත් පාඩම. ඒක තුල අවුරුදු 48ක් ජීවත් වෙනවා. නැගිටින්න උදේ කීරද දන්නවද? පාන්දර 4ට. නිදාගන්න කීරද දන්නවද? රෑ 10ට. අවුරුදු 48ක් ඒ කැපකිරීම කළා. සංස්කෘතියක් හැදුවා, විජේ සංස්කෘතිය කියලා සංස්කෘතියක් හැදුවා. කිසි කෙනෙකුට මත්පැන පාවිච්චි කරන්න බෑ ආයතනය තුල. අදටත් මම හිතන්නේ මේ ජයවර්ධන මහත්මයා දැන් විශේෂම රටේ ජනතාවට බෞද්ධ කොඩි ගන්න ගියත් සහ විශේෂම බෞද්ධ මේවා ගන්න ගියත් අර මම හිතන්නේ ජනතාවගේ හිතේ තියෙන විශ්වාසයට ඔය දේත් හොඳ බලපෑමක් වෙන්න ඇති හේතුව අර ඒ විජේසුන්දර මහත්තයාගේ ඒ හැසිරීම සහ එතුමාගේ ඒ විනයත් එක්ක මේ ආයතනයේ මෙතන තියෙන පළවෙනි දේ නේද විනය. මිනිස්සෙකුට විනයක් කියලා දෙයක් අවශ්‍යයිනේ රටක. රටක් ගෙනියන්න විනයක් අවශ්‍යයි. අපේ රට මොන හරි වුණා නම් එතන විනයක් කැඩවීම තුලනේ උනේ. රටේ යම් කිසි වශයෙන් කඩාවැටීමක් වුණා එතන විනයක් තිබුණේ නැහැ. මේ ආයතනයේ තියෙන විනය පාන්දර 4ට අවුරුදු 48ක් නැගිටින්න පුළුවන් පුද්ගලයෙක් මම දැකලා නැහැ. රෑ 10 වෙනකම් වැඩ කරනවා. අදටත් යන ඕනම ඔබ ඇහුවොත් 2003 විතර ලියපු චෙක් එකක් අදටත් මතකයි. චෙක් එක ලියන්නේ 1953යි 727ම ලියනවා. ඔබ දන්නවද අවුරුදු 48ම එක චෙක් එකක් බවුන්ස් වෙලා නැහැ. මෙහෙම කතා කරන්න පුළුවන් වෙන්නේ අපිට ඇවිල්ලා මෙහෙම කතා කරන්න පුළුවන් වෙන්නේ යම් කිසි විනයක් තිබෙච්ච. එක විනය, දෙක කැපකිරීම. අපි කියන ඕනම එකක් ව්‍යාපාරය අරගෙන කාරණා තුනක් තියෙනවා කියලා. knowledge, දැනුම, skill, හැකියාව සහ attitude, ආකල්පමය. මේ තුනම මෙතුමට තිබුණා. ලේසියෙන් මිනිස්සෙක් ඇතුළට ගන්නෙ නෑ. හොඳට ඉන්ටර්විව් කරලා ගන්න. දැන් මාත් එක්ක මට මතකයි සාකච්ඡා තුනක් තිබුණා. මම එයාට බැලෙන්නේ ඉස්සෙල්ලා. හැබැයි එතුමත් මමත් බොහොම කිට්ටුයි. මොකද මමත් කවදාවත් මත්පැන් ඔය කියන කිසිම කාර්යයකට සම්බන්ධ වෙලා නැහැ. ඒ ගොඩනගපු සංස්කෘතියත් එක්ක, සભ્યත්වයත් එක්ක බුද්ධ ආගමෙන් ගත යුතු ගොඩක් සංස්කෘතික බැඳීම් අරගෙන දේශීය අපේම කියන සමදා බැඳීම් අලුත් කරන හදින් හදට ජීවත් වෙන ස්ලිම් නෙල්සන් සම්මානය පිට 4 වතාවක් දෙන්න ක්වොලිටි අවෝඩ්ස් ඔය තියෙන අවෝඩ්ස් ඔක්කොම ලංකාවේ හම්බ වෙන. එහෙත් බොහොම සුන්දරව බොහොම ගමනක් බොහොම ස්ටෙඩි යන හැංගිච්ච මැනිකක් ලංකාව කතා නොකරපු මැනිකක්
කවදාද දවසක කතා කළ යුතු ආයතනයක් ගත යුතු දේ ගොඩයි සමාජයට ව්‍යාපාරිකයෙක්ට ඉස්සරහට එනවා. ඒකයි CIB හෝල්ඩින් ආයතනේ හැංගිච්ච දේ. හොඳයි. දැන් ජයවර්ධන මහත්මයා දැන් ඔබතුමා ඔය කියන දේත් එක මට පෞද්ගලිකව සමාජය අපි ගත කරනකොට දැනෙන හැඟෙන දෙයක් තමයි මේ සාමාන්‍ය ජනතාවට මේ CIB ආයතනත් එක්ක හරි පුදුම බැඳීමක් තියෙනවා නේද? අර මේ කියන විශේෂයෙන්ම දැන් CIB කිව්වොත් අර ජනතාව එක තැනක තියලා තියෙනවා. විශේෂයෙන්ම සමාජයේ අර බොහෝ වෙලාවට අර දැන් සමහර ආයතන ගැන අපි කතා කරනවානේ. ඒ ආයතන ගැන කතා කරනකොට ඒ ආයතන වල තියෙන විශ්වාසය ගැන ආයි සමහර වෙලාවට ඉතින් කතා කරන්න දෙකක් නැහැ. විශ්වාසය පළුදු වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි CIB පිළිබඳව තියෙන විශ්වාසයේ ප්‍රමිතිය ගුණාත්මක බව මේ සියල්ලත් එක්කම ජනතාවට හරි අපූර්ව බැඳීමක් තියෙනවා. මොකද්ද මේ බැඳීමට හේතුව මෙච්චර? දැන් ඔබ කියපු වචන ටිකම හුඟක් වැදගත් නේ. අපිට ප්‍රමිතියක් තියෙනවා. ඔබ නිකන් වචන කියන්නේ නැහැ. අපිට ගුණාත්මක භාවයක් තියෙනවා. නැනවත් ගුණවත් ප්‍රමිතිය. මේ සියල්ලම හේතුව විනය. ආකල්පමය වශයෙන් පාරිභෝගිකයාට පුදුමාකාර ගෞරවයක් තියෙන. අපි නිතරම හිතන්නේ දැන් වර්තමානයේ ඔබට පොඩි පැහැදිලි කිරීමක් කරන්න දැන් අවුරුදු 9 එනවා. රාජ්‍ය සේවයේ ඉන්න කට්ටියට 20000කට උපරිම 20000කට යටත් අපි දෙනවා මාස 4කදී ගෙවන්න පොලියක් නැහැ. රාජ්‍ය සේවය බලාගන්නේ එහෙමයි. අපිට පොලිය එපා. රාජ්‍ය සේවය. ඉතින් ඇයි ඒ ආදරේ රටට ආදරය කරනවා නම් මිනිස්සේ මේ ඉපදිච්ච මහ පොළොවට ආදරය කරනවා නම් ඒකේ හුස්මට ආදරය කරනවා නම් ඒකේ ගහට ආදරය කරනවා නම් ජනතාවට ඒ රටේ ජනතාවට ආදරය කරනවා නම් ඒ රට ගොඩනැගිච්ච බෞද්ධ සංස්කෘතියට පරිසරයට ආදරය කරනවා නම් ළමයින්ගේ විවාහයේ ඉඳලා පොය දවසට ඉස්සෙල්ලා හාමුදුරු කෙනෙක් වඩම්මලා ආයතනයේට පෙර පොයේ වැඩසටහනක් කරලා ධර්මානුශාසනා කරලා පටන් ගන්න ඉස්සෙල්ලා පන්සිල් පද පහ කියලා අම්මගේ වදින ගාතාව කියලා තාත්තර වදින ගාතාව කියලා බෞද්ධ චින්තනයේ දර්ශනයක් උදේට කතා කරලා සමාජගත කරලා අවුරුදු 48ක් දුවන ආයතනයක් ඔබ කියන්නේ කොහොමද වැටෙන්නේ කියලා. හැබැයි ලංකාව මේකට දුන්න ගෞරවය මම අදට කියන්නේ. මම මේකේ විධායක නොවන අධ්‍යක්ෂ කෙනෙක් නිසා උපදේශක කෙනෙක්. තාමත් ලංකාවේ ගෞරවයට පාත්‍ර නොවන ආයතනයක්. හැබැයි ඔබ ප්‍රමාදයි. රටක් හැටියට මාධ්‍යයක් හැටියට මම ඔබටත් කියන්නේ තාමත් ප්‍රමාදයි. මේ සභාපතිතුමාව මං හිතන්නේ ගත යුතු චරිතයක්. මොකද්ද මේ රහස්සා ගන්න මේක කතා කරන්නේ නැහැ. අපි කතා කරන ගොඩක් මම ලංකාවේ ආයතන වැඩ කරන පිටට ඕනතර වැඩ කරලා තියෙනවා. ලංකාවේ අංක 1 ව්‍යවසායකයෙක් ඉඳලා මම වැඩ කරපු කෙනෙක්. නමුත් තාමත් දේශීය ව්‍යාපාර නංවන්න ඕන කියලා කියනවා. දේශීය ව්‍යාපාර ඉදිරියට ගෙනියන්න ඕන කියනවා. මේකේ රහස ගැන මේක ඕපන්ලි අපි ඇවිල්ලා මෙහෙම කියන්නේ කලාතුරකින්. ඒකයි මම කිව්වේ මේක හැංගිලා තියෙන්නේ. නමුත් අදටත් ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මිනිසුන් බිහි කරන්න අවශ්‍ය නම් ඒ මිනිස්සු ව්‍යාපාරිකයන් වශයෙන් සෝස්සයි නැගිටින පුද්ගලයන් නම් කතාවක් තියෙනවා. හැබැයි කතාවට ඉඩ සලසා දීම අඩුවෙන් වෙලා ඇත්තේ. ඒක නම් අපේ සභාපතිතුමාට කිසිම උමනාවක් අවශ්‍යතාවයක් නැහැ. මොකද එතුමා දන්නවා එතුමා ස්ථාවරයි. එතුමත් එක්ක ජනතාව බැඳලා ඉන්නවා. එදා අතුගාපු මිනිස්සේ අදටත් ඉන්නවා. එතුමාගේ එදා සෙක්‍රටරි අදත් එක සෙක්‍රටරි. සෙක්‍රටරි ඉන්න අවුරුදු 30ක්. එතුමාට උගන්වපු ගුරුවරයාගේ පුතා අද ජෙනරල් මැනේජර් කෙනෙක් අවුරුදු 30යි. පළවෙනි පටන් ගත්ත ජෙනරල් මැනේජර් හිටිය අවුරුදු 40ක් හිටියා. කවුරුත් ගෙදර යන්නේ නැහැ. ඔහුගේ සේවකයන්ට සලකන්නේ my employees are family members. ඒ කියන්නේ මගේ පවුලේ සමාජිකයෝ කියලා තමයි සලකන්නේ. දුවේ පුතේ කියලා කතා කරන්නේ. මේ සංස්කෘතිය ඇතුළට ඔබ කරන සමහර පාසල් වල දැන් එතුමාට දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඔබ දරුවෝ 5 දෙනෙක්ට කතා කරන්න පුදුම හිතේ. පිටට අධ්‍යාපන ලැබෙන්නේ සමහර ඕස්ට්‍රේලියාවේ සමහර එංගලන්තේ. හැබැයි ලංකාවට ගෙනල්ලා ලේසි නෑ එතුමත් එක්ක දරුවන්ටවත් ජනගත වෙන්න. ඊයේ පෙරේ තමයි අධ්‍යක්ෂවරකට පත් කළාට වෙනම ප්‍රොෆෙෂනල්ස්ලා ගෙනල්ලා ඒගොල්ලන්ගේ යටතේ ඒගොල්ලෝ තියලා ට්‍රේන් කරවන්නේ. මගේ පුතාව කියලා පුටුව එකපාරට දෙන්නේ නැහැ. ඉතින් මේ සංස්කෘති වශයෙන් දියුණුනාම CIB හෝල්ඩින්ග්ස් කියන ආයතනේ ජනගත වෙන්නේ ඒ වගේ සොලිඩ්. අර නිකන් එහාට මෙහාට හෙලවිලා දියාරු වෙච්ච ආයතනයක් නෙමෙයි. හරිම සොලිඩ් අවුරුදු 42 අවුරුදු 50යි. ඔබ හිතන්නේ අවුරුදු 50ට මම කියන්නේ ඒ සම්මානීය ලංකාව බලන්න ඕන. ලංකාව බලාගත් ආයතනය. ලංකාවේ ආර්ථිකය බලාගත් ආයතනය. ලංකාවේ ජනතාව බලාගත් ආයතනය. ජනතාවට ඇඳුම් සැපයුවේ. ජනතාවට එළවලු ටික දෙන්නේ. ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය දියුණු කරන්නේ. වෙළඳ කලාපයක් වගේ ඇති කරලා අවුරුදු 4ම ඔබ දන්නවා හොරණ තියෙනවා තව කලාපයක් අක්කර 4 අපේ ස්ටෝස් තියෙන වර්ග අඩි 60000කට 70000කට විතර. නිසා මේ සියල්ල කළා ආයතනයක් යට අපි හොඳ ගමනක් යනවා. හොඳ. ඔබට ස්තුතියි ITN එක මාර්ගය අපිට කියන්න දුන්නාට. මම කියන්නේ මේ කතාව මේ පුරාවෘත්තය මීට වැඩිය දිගහැරී සහ විශේෂයෙන්ම අර කිව යුතුම නිසා සහර මේ අපි දන්නා ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් කොහොම රටක් ලෝකයක් ජය ගත්තාම සාර්ථකත්වයේ කතාවක් තියෙන. දැන් විජේසුන්දර මහත්මයා වෙනුවෙන් ඔබතුමා ඒ කතාව අපිට කිව්වා බොහොම වටිනවා සහ ව්‍යවසායකයෙක් වෙන්න බලන් ඉන්න ඔබටත් මේ දේ වටී කියලා අපි විශ්වාස කරන. දැන් අලුත් අවුරුදු සමයේ එළමෙන්නේ. දැන් CIB කිව්වහම ජනතාව
බලන් ඉන්නවා මොනවද අපිට අලුතෙන් හම්බ වෙන්නේ කියලා. ඇත්තටම මොනවද දැන් අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂත්වයක් තියෙන්නේ? අපි දැන් හදින් හදට අවුරුදුනේ. අපි යන්නේ හදවතත් එක්ක. අපේ ගනුදෙනුව තියෙන්නේ මෙතන. වෙන කොහෙවත් නෑ. අපේ ගනුදෙනුව තියෙන්නේ මානුෂිකත්වයත් එක්ක. අපේ ගනුදෙනුව තියෙන්නේ මෙතන. මෙතනත් එක්ක කරනවා අන්න පියනා ගන්න CIB shopping center ඕනම ජාලයකට ඔබ වෙනුවෙන් ටැග් තියෙනවා. ඔබ වෙනුවෙන් ඩිස්කවුන්ට් වවුචර්ස් තියෙනවා. ඔබට ක්‍රෙඩිට් කාඩ් එක තියෙනවා නම් 120ක් වෙනකන් ඩිස්කවුන්ට්ස් තියෙනවා. ඔබට ඇඳුම් අඩුවට අරගෙන ටැගිත් අතපුරා අරගෙන බෑග් දෙක තුනක් එල්ලගෙන මේ ලස්සනට මේ අවුරුද්දේ ලස්සන සිංහල අලුත් අවුරුද්දක් එන්නේ අපි ළඟට ඇවිල්ලා සතුටින් හදින් හදට පිරි අවුරුදු තියෙන CIB ළඟ. සෑමදා බැඳීම් අලුත් කරනවා. ඔබ අපේ මෙතෙන්ට ඔසවලා තියෙන අපේ ආදරණීය පාරිභෝගිකයෝ ඔබට අපි ආදරය කරන්නේ නැත්නම් ඔබට අපි අවුරුද්ද දෙන්නේ නැත්නම් මොකටද අපි? එහෙනම් මේ ලස්සන අවුරුද්ද විඳින්න අපේ ආයතන වලට එන කර්ටන් සෙන්ටර් එකට ගියත් ඔබට ඒක ලැබෙනවා. ඔබ රාජ්‍ය සේවය නම් ඔබට වෙනම කටයුත්තක් ලැහැත්ති කරලා තියෙනවා 20000 වෙනකන් දෙන්න මේ සියල්ල භුක්ති විඳින්න. ඒ වගේම අර රාමසාන් එනවා මේ මාසේ අන්තිම වෙනකොට. ඒ සඳහා විශේෂ වට්ටම් සහ අපි ලෑස්ති කරලා තියෙනවා ඔබට හැඳුම් පිළිවෙලින් සතුටු වෙන්න. සතුටු වෙන්න එන්න අවුරුදු 48ක් පරණ CIB හෝල්ඩින් සමාගමත් එක්ක සම්බන්ධ වෙන්න. මේ ඔබේ ආයතනයයි. අපේ ආයතනයයි. අපේ රටේ ආයතනයයි. මේ සියල්ල රටේ ජනතාව වෙනුවෙන් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අද දවසේ සාකච්ඡාවට එකතුනේ CIB හෝල්ඩින්ස් ආයතනයේ විධායක නෝන අධ්‍යක්ෂතුමන් VK ජයවර්ධන මහත්මයා.